අද බෞද්ධ හොරයිසන් තුලින් මම ඔයාලා එක්ක අගෙන බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ වැඩිපුර කතා බහට ලක් නොවුණු හැබැයි පුදුමාකාර නිස්කලංක ඒ වගේම මාර ලස්සන තැනකට. ඒ තැන තමයි කුරුණෑගල ස්ට්‍රීට් පිහිටා තිබෙන බිංගිරිය ඇනිකට් එක. එහෙම නැත්නම් අපිට ඒක බිංගිරිය අමුණ කියලාත් හඳුන්වන්න පුළුවන්. බිංගිරිය කිව්වම ගොඩක් අයට මතක් වෙන්නේ බිංගිරියේ තියෙන ඓතිහාසික දේවගිරි රජමහා විහාරය. ඉතින් අපි අද දේවගිරි රජමහා විහාරයේ ගාවෙන් වැටලා තියෙන පාරෙන් තමයි මේ බිංගිරිය අමුණට යන්න සූදානම් වෙන්නේ. ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ දේවගිරි රජමහා විහාරයේ පිවිසුම් දොරටුව. ටිකක් වෙලා දේවගිරි රජමහා විහාරයේ ගාන වැටලා හිටපු අපි නැවතත් අපගේ ගමනාන්තය වන බිංගිරිය ඇනිකට් එකට යන්න පිටත් වුණා. මේ ප්‍රදේශයේ පරිසර පද්ධතිය පෝෂණය කරන ප්‍රධානම සාධකය තමයි මේ බිංගිරිය අමුණ. මේ පසකින් පේන ගොවිබිම් සරුසාර කරන්න අනිත් පසින් පේන ඇල මාර්ගයට ජලය හරවලා තියෙන්නේ බිංගිරිය අමුණ භාවිතා කරලා. බිංගිරිය අමුණට යන අතරමඟ මේ සුන්දර ස්ථානයේ පොඩ්ඩක් නවතින්න තීරණය කරා. මේ කොන්ක්‍රීට් කරපු ඇල පාර දිගේ ගිහිල්ලා එතනින් හම්බෙන නීර දිගේ ටිකක් දුර ගියාම අපිට හම්බෙනවා ඉතාමත් නිස්කලංක පරිසරයක්. අවට වෙල්ලෑය වලුලින් හමාගෙන සුළඟ, මේ ගලාගෙන වතුර පහර තියෙන සීතල, ඒ වගේම ඇස් දෙකට පේන මේ කොළ පාට දර්ශනය අපගේ මනසට ගේන්නේ ඉතාමත් සුවදායි හැඟීම් සමුදායක්. සුන්දර හැන්දෑවක ඉතා නිස්කලංකව සවස ගත කරන්න මෙතනත් කියාපු තැන.
ටික වෙලාවක් ඒ සුදායි පරිසරයේ කාලය ගත කරපු අපි ආපහු බිංගිරි යමුණුවේද යන්න අපේ ගමන ආරම්භ කළා. බිංගිරි යමුණට යන පාර වැටලා තියෙන්නේ ඉතාමත් අලංකාර පරිසරයක් මැද්දෙන්. දෙපැත්තෙන් වෙල් යායවල් යමුණ ඉඳලා ගලාගෙන මේ දියදහර ඒ දියදහර හින්දා නිල්ල ගැසුණු මේ පරිසරයේ මැද යනකොට හිතට දැනෙන්නේ පුදුම නිදහස් නිස්කලංක බවක්. අපි ගමන් කරන මේ මාර්ගයේ සමහර තැන් නම් ටිකක් අබලන් වෙලා තිබ්බා. අවසානයේ අපි අපේ ගමනාන්ත වෙන බිංගිරියේ අමුණ වෙත ළඟා වුණා. මේ අමුණ නිර්මාණය කරලා තියෙන්නේ 1956. ඒ වගේම කොළඹුණෝය හරස් කරලා තමයි මේ අමුණ නිර්මාණය කරලා තියෙන්නේ. වීලි කලාපයට මායිම පිහිටලා තියෙන බිංගිරිය ප්‍රදේශයේ ගොවි ජනතාවගේ කුඹුරු ඉඩම් දහස් ගණනකට වාරි මාර්ග පහසුකම් සපයන්න අරමුණු කරගෙන නිර්මාණය වුණු මෙම අමුණ වර්තමානයේ වන විට ගොවිබිම් සරුසාර කරමින් වගේම පරිසරයට අපූර්ව සුන්දරත්වයක් එකතු කරන්නත් දායක වෙමින් පවතිනවා. මේ කාලේ වතුර අඬු නිසා මේ කොන්ක්‍රීට් බැම්ම දිගේ පොඩ්ඩක් පල්ලෙහාට බහැලා මේ මහා කුඹුක් ගස් සෙවණට අපි ආවා. කුඹුක් කියන්නේ ජලය ආශ්‍රිතව හැදෙන ජලයේ ස්වභාවිකව පිරිසිදු කරන මුල් සහිත ශාකයක්. ඔයාලට පේනව නේද මේ කුඹුක් ගස් වල මුල්? කොච්චර සැඩ වතුර පාරක් ආවත් මේ කුඹුක් ගස් මුසලී ජීවමානව පවතින්නේ මේ පොළොවට කිඳා බහැලා හැමතැනම දුවලා තියෙන මේ මුල් හින්දායි. මේ කුඹුක් ගස් තියෙන පැත්තට ඇවිල්ලා බලවුවාම අපිට මේ අමුණ හරිය විදිහට පැහැදිලිව බලා ගන්න පුළුවන්. හැබැයි මං ඉස්සෙල්ලා කිව්වා වගේ වතුර වැඩි කාලෙට නම් මේ පැත්තට බහින්න නැතුව ඉන්න එක තමයි නුවණට උරු හොඳම දේ. 1956 සිට මේ දක්වා දීර්ඝ කාලයක් මේ යොල් ජලකඳ දරා ගනිමින් ගොවිබිම් වෙත ජලය ලබා දෙන මේ අමුණ මිනිස් නිර්මාණයේ තවත් එක් ආශ්චර්යයක්. ඉතින් යාළුවනේ ඔයාලත් කුරුණෑගල හොහලාවත පැත සංචාරය කරනවා නම් මේ බිංගිරි අමුණ බලන්න එන්න අමතක කරන්න එපා. මේ වගේ ලස්සන පරිසර පද්ධතියක් ගන්න එක අපි හැමෝගෙම වගකීමක්. ඒ නිසා මෙතෙන්ට ආවම ප්ලාස්ටික් පොලිතින් වගේ දේවල් දාලා මේ පරිසරයේ සුන්දරත්වය විනාශ කරන්න එපා. මේ පරිසරයේ සුන්දරත්වය තව කෙනෙකුට දීමට අවස්ථාව ලබා දීම මෙතෙන්ට එන අපි හැමෝගෙම වගකීමක්. එහෙනම් අදට ගිහින් එන්නම්. About the Horizon අපිව subscribe කරලා තියාගන්න. ඊළඟ දවසේ තවත් මේ වගේ ලස්සන තැනකින් හමු වෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.